මිනසන් කොන්බන්වා සුබ සන්ධ්‍යාවක් ආදරණීය දරුවනි. ජපන් භාෂාවේ තවත් පාඩමකට යොමු වෙන්නයි මේ සූදානම් වන්නේ. ඇත්තටම ඔබ ජපන් භාෂාව ඉගෙන ගන්න කැමතිද? කැමතිනේ. කැමති නම් ඔබට පුළුවන් මගේ YouTube channel එක හා සම්බන්ධ වෙන්න. එහිදී බොහෝ පාඩම් අපි සවිස්තරාත්මකව කියලා දෙනවා. කෙටියෙන් නෙවෙයි ඉතා විස්තරාත්මකව YouTube channel එක ඔස්සේ ඔබට ජපන් පාඩම් ටික ඉගෙන ගැනීමේ අවස්ථාව තියෙනවා. ඊට අමතරව මම චූටි කෙටි පාඩමක් කියලා දෙන්නම් මේ මොහොතේදී. දැන් අපිට ජපන් භාෂාවෙන් මම ඔබට කියා දුන්නා මීට පෙර ඊකෙයෝෂි සහ නාකෙයෝෂි මොනවද? ඊකෙයෝෂි සහ නාකෙයෝෂි. කෙයෝෂි කියන්නේ මොනවද මතකද? කෙයෝෂි කියන්නේ නාම විශේෂණ පද. මම කිව්වා කොටස් දෙකයි ඊකෙයෝෂි සහ නාකෙයෝෂි. මේ ඊකෙයෝෂි සහ නාකෙයෝෂි භාවිත කළා අපිට වාක්‍ය නිර්මාණ කරන්න පුළුවන්. අදහස් ප්‍රකාශ කරන්නට පුළුවන්. කොනෝ කේකි වා ඔයිෂී දෙසු. මේ කේක් රසවත් වේ. කොනෝ කේකි වා ඔයිෂි කුනයි දෙසු. මේ කේක් රසවත් නොවේ. ඒ ආදී වශයෙන් එක් නාම විශේෂණ පදයක් භාවිත කළ වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. තවත් මොකද්ද? අපිට පුළුවන් නාම විශේෂණ පද දෙකක් එකට එකතු කරලත් වාක්‍ය නිර්මාණය කරන්න. ගුරුතුමිය ජපන් භාෂාවට කැමැතිසේම දක්ෂ වේ. එතකොට අපිට ගන්න පුළුවන් ගුරුතුමිය. සෙන්සේයි වා නිහොන්ගෝ ගා ඉස්කිදේ. අපි සුකි කියන වචනය ජපානයේදී ජපාන් ජාතිකයේ උච්චාරණය කරන්නේ කොහොමද? ඉස්කි. එතකොට සෙන්සේයි වා නිහොන්ගෝ ගා ඉස්කිදේ ජෝසු දෙසු. ගුරුතුමිය ජපන් භාෂාවට කැමැතිසේම දක්ෂ වේ. මෙන්න මේ නාම විශේෂණ පද දෙකක් එකට එකතු කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ පාඩම ඔබට YouTube channel එක ඔස්සේ නරඹන්නට පුළුවන්. ඉතින් ආදරණීය ඔබට